guys. Hi. අපි අද එළියට යනවා. අපි යන්නේ අපිට විශේෂ වැඩකට. විශේෂ වැඩකට යන්නේ. ඒ කන්න යන්නේ එකට. විශේෂම දේ ඉස්සලම කන එක. කන්න යන්නේ එක. මොනා කරන්න කලින් කාලා ඉන්න ඕනේ. අපි බලමු කාලා ඉවරලා මොකක්ද අපි කරන්න යන්නේ. විශේෂ වැඩේ කියලා නේද? ඔයාලට මොනවද සර්ප්‍රයිස් ගැන? ඇත්තටම ඉතින් මට සතුටුයි අද. මොකද ඩ්‍රීම් එකක් මේ come true වෙනවා. අපි බලමු ඉතින් නේද? ගිහිල්ලා එකට කන්න යමුකෝ. ගිහිල්ලා අපි බලමු ඊට පස්සේ අපි අපේ ඩ්‍රීම් එකට යන්. ඔයාලත් එක්ක යන්න. කුකුරන්න යන්නේ පේනවනේ guys. Okay, එහෙනම් හම්බෙමු. මං ඉන්නේ මේ මගේ ආදරේ. ඉස්සරහ හැරෙන්න පොඩ්ඩක්. ඉස්සරහ හැරෙන්නකෝ. පෙන්නන්න ඉස්සරහ අතේ තියෙන උනද? මගේ වතුර පොතේ. යනවා දැන් යන්න. මේකද? නෑනේ. තව යන්න ඕනේද? පිටිපස්සේ පාරෙන්ද අපි ආවේ? එයා යනවා ලස්සනට. එයාගේ අවුට්ෆිට් එක පෙන්නන්න. අවුට්ෆිට් එක හොඳයිනේ. වෙලා ගිහිල්ලා තියෙන්නේ guys. නැවතලා එතන. සලකම. ආච්චිගේ පාන් කනවද ශාරි? බඩගිනේ ළමයි. පාන් එකටම ගන්න. ශාලිව මොනවද ගත්තේ? රිසොට් එකක් ගත්තේ මස් එකත් එක්ක. මේක මං කන්නා. මෙහි ලෝකල් කෑම එකනේ. මෙහි ලෝකල් කෑම එක. මම හිතනවා ගොඩක් රස වෙයි කියලා. කියලා දිනවා guys. මේ තියෙන මං ගත්ත එක guys. එයා ගත්තේ රතු වල මික්ස් කරපු එක. කමු. කාලා වැඩි වෙලා guys. එයාගේ අම්මා එක්කවත්. කාලා වැඩිද ශාලි? කාලා වැඩි කියන්නේ හොඳටම කාලා වැඩි. දැන් අර වමනේ සීන් එකක් ඉස්සරහට තියෙනවා. කෑවට පස්සේ එනවා ළමයි එහෙන වමනේ ගතියක්. එහෙන මුහුස්ල ගතියක්. ඒක ආවම ඉතින් මෙහෙම තමයි ඉන්නේ. නෑ ඉතින් hina වෙනවා. කොකාකෝලා ටිකක්වත් දුන්නේ නෑ ළමයි මට. මාස 7ක් වෙනවා කොකාකෝලා දෙන්නේ නෑ ළමයි. මාස නෙමේ ළමයා හම්බෙනකම්ම දෙන්නේ නෑ කොහොමද වට ගන්න. සාලි. මම ළමයා හම්බෙලා හීටර් එකකින් එළියට එද්දි කොකාකෝලා බෝතල් දෙක තුනක් මෙහෙම තියන් ඔයා ඉන්න ඕන දොර ගාව. අනිවාර්යෙන්. වෙන මොනවාද ඔයාට? ඉල්ලන්න ඕන දෙයක් කියනවා. තව තිරමිසු එකයි. තිරමිසු. මෙහෙමයි කොකාකෝලා තිරමිසු එහෙම හොඳ නෑ. නේ කෆේ එකක් අනිවාර්යයි කපුචිනෝ එකක්. අනිවාර්යෙන්. මාස 7ක් වෙනවා දැන් කපුචිනෝ එකක් නියෙන්ත ළමයි. නියෙන්ත කියන්නේ නෑ කුත් නෑ. තව මාස දෙකක් ඉවසන්නත් ඕනේ ඉතින්. ඔව්. හරි අමාරුයි ඉන්නවා ඉතින් guys. දැන් මේ වීඩියෝ එක බලලා හිට තේරෙනවා ඉතින් අපි මේ අද මොකද්ද අපි මේ කරන්න යන්නේ කියලා නෑනේ. නෑ තාම තේරෙන්නේ නෑනේ. ඒගොල්ලන්ට තාම තේරෙන්නේ නෑ. දැන් ඔයාට දෙන්න ඔයාට. ඇයි මට දෙන්නේ? ඔයාව හරවන්න.
මේ ඉන්නවා. ඉතින් guys අපි කන්නාවා. කාලේ ඉවරයි දැන් මේ ඩිසර්ට් එක ගෙනලා ඉන්නවා දැන්. ශාලිට නම් නිදිමතයිලු කාලා ඔච්චරම කාලා අර ප්ලේට් එක ගෙන අමාරුම ඉවර කරා. ඔයාලා ප්ලේට් එක දැක්කේ නෑ අපර ඒක පෙන්නන්න. එයා දැක්ක? ඉවර වෙලා නෑ ඉවර. ඔව් ගන්න දෙයක් නෑ ලෙවත්. මම ආසාවෙන් හිටපු දෙයක් ළමයි. ඉතින් මම කෑවා. හතරම කෑවා. ආයිත් සුපිරි. ඔන්න. grazie. මේක කන්න සිදයක් ගෙනත් තියෙන්නේ. ඒක කන්න? මොනවද මේ ගෙනත් තියෙන්නේ? කිරි දාලා තියෙනවා කරේ. ඉන්න ෆොටෝ එකක් අතින්. මේක නම් ඉතින් තිරමිසු එක. පට්ට ප්ලේස් එක guys මෙතන සෙනග හිටිය අපි යාලා යනකම් හිටියා ඉතින් ගන්න. ලස්සන ප්ලේස් එක ලොකේෂන් එක ආයි ඉතින් සුපිරි. ලෝකල් කෑම ඉස්සර කාලේ කෑම ආච්චිගේ කෑම තියෙන්නේ කියලා තමයි අපි හොයාගෙන ආවේ. ආච්චිට බාන එකත් පුළුවන් වුණොත් පෙන්නන්න බාත්රූම් එක. පට්ට බාත්රූම් එකක් තියෙන ආච්චිට. මේක තමයි බාත්රූම් එක. නොන්නගෙන හිටිය පුටුවයි එහෙම තමයි තියෙන්නේ බාත්රූම් එක. ලස්සනයි guys. මිනිනවා guys ඉතින් අපි දැන් අපේ ප්ලේස් එකට ඇවිල්ලා තියෙන මෙතන පිටිපස්සේ තමයි පේන්නේ ඔයාලට ටිකක් බාගෙට වගේ පේනවා ඇති. ඉතින් අපි එතනට යන්නේ ගිහිල්ලා බලමුනේ. මොනවද තියෙන්නේ කියන්න ඕනේ නැහැ දැන් මොනේ ගිහිල්ලා බලමු. සර්ප්‍රයිස් එකක්. යා. සීතයි guys සීතයි. ඔයාලට පෙන්නන්න. ටික තේරෙන්නේ නැති. කොහෙටද මේ යන්නේ කියලා? නෑනේ. තේරෙනවද? තේරෙනවා නේ මේ තියෙන්නේ. ආයෙත් බඳිමු. ආයෙත් බඳිමුද කියලා ශාලිය යනවා. ආයෙ නම් බඳින්නේ නැහැ දෙවියනේ. ආයෙත් බඳින්න මේක ඇඳලා. ශාලි තමයි දරවල් අරින්නේ. ලියම් බලන්න. මම පළවෙනියටම තීරුවේ අම්මා. එයාගේ තේරිල්ල. තියෙන්නේ පස්ස පිහන කොට. පස්ස පිහන. සුදු සිංහලෙන් කියවනේ නෑනේ සුදු සිංහලද? පස්සට කියන්නේ. මේකත් ගත්තා guys. සිංහල කියන්න බෑ. මෙතන තිබ්බේ ඒ පම්පස්. මේකේ තියෙනවා කොමෙහිගේ. මේකේ තියෙනවා ළමයි. ගෙදර ගිහිල්ලා කියමු. ගෙදර ගිහිල්ලා කියමු. අපි දැන් බිම්බෝ ස්ටෝර් එකට ගිහිල්ලා දැන් වෙන තැනකට ආවා. වශයෙන්ම මේකට ආවේ. මොකටද ආවේ? කියාවි. දැන් පොඩි වැස්ස guys ටික වැස්ස. guys ඔක්කොටම ඉස්සල්ලා. බාත්රූම් එකක් බැඳගෙන යන්න ඕනේ දැන් මේ දවස්.